මම අද මේ ඇවිල්ලා ඉන්නේ A9 පාරේ මාන්කුලම් හන්දියේ තියෙන ගණදෙවි දේවාලයට. මගේ යාළුවත් එක්ක ඇවිල්ලා ඉන්නේ. මේ දේවාලේ විශේෂ පූජාවක් කරනවා. ඒ පූජාව ගැන ඕගොල්ලන්ට කියන්න. මේ කෝවිලේ ගණදෙවියන්ට පූජාවන් පවත්වන්නේ ධාන්‍ය වර්ග පැල හැටියට හදලා. මේව වවලා තමයි මේ ගණදෙවියන්ට මේ දේවල් පූජාවන් කරන්නේ. මෙතන තියෙනවා වී, කව්පි, මෙනේරි, මුං ඇට, උඳු ආදී ධාන්‍ය වර්ග පැල තියෙනවා. මේ කෝවිලේ ඇතුලේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉස්සරහින්ම පේන්නේ ගණදෙවියන් උදෙසා සකස් කරන්නට යෙදුණු ඒ පූජා මන්දිරය. මේ ඉදිරිපසින් පෙනෙන්නේ ඊශ්වර දෙවියන් උදෙසා සකස් කරන්නට යෙදුණු ආසනය. මේ ගණදෙවියන්ගේ විශේෂ අවස්ථාවක් නිරූපණය කරන ඒ ආසනය. ඉස්සෙල්ලාම සිද්ධ කරන්නේ සුවඳ කපුරු දුම්. මේ ගණදෙවියන් උදෙසා සුවඳ දුම් අල්ලනවා. දුම් අල්ලලා ඉවර වෙලා සුවඳ පැනින් නාවනවා. නාවලා ඊට පස්සේ මේ ආසනයේ මතටම කපුරු දුම් යොදලා දුම් අල්ලන ගමන්ම මේ කහ වතුර තමයි නාවන්නේ. කහ වතුර නැවීමෙන් අනතුරුව ආයි නැවතත් සුවඳ දුම් අල්ලලා සුවඳ පැනින් නැවතත් නාවනවා. මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ ගණදෙවියන්ගේ ස්තෝත්‍ර සජ්ජායනා මැද්දේ. මේ ස්තෝත්‍ර ගායනා කරමින් තමයි මේ පූජකතුමන් මේ උතුම් වූ කාර්ය සිද්ධ කරන්නේ. තාමත්ම ගෞරවයෙන් ඒ වගේම භක්තියෙන් යුක්තව මේ කටයුත්ත බොහෝම හොඳට සිද්ධ කරනවා. මේ හැම කටයුත්තක්ම අවසන් වුණායින් පස්සේ ගණදෙවියන්ගෙන් ආශිර්වාද කරන ලද කපුරු පෙති මේ බඳුනට දමලා ඒවා පත්තු කරලා සියලු දෙනාටම ජීවිතයට ආශිර්වාද වීම පිණිස හැම දෙනාගේම ස්ථානයට මේ කපුරු පෙති අරගෙන යනවා. ඒ දුම් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ආශිර්වාදේ ජීවිතයට ළඟා කරගන්න. ඒ දේ තමයි මේ සිද්ධ කරන්නේ.